අයිබෝන් කාලෙකින් ටික දවසකින් වීඩියෝ එකක් කරලා දාන්නත් බැරි වෙච්ච නිසා මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරලා දාන්න. විශේෂයෙන්ම මම ප්‍රස්තුතය කරලා ගන්නේ අර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය Center for Policy Alternatives CPA. ඒක මගින් එම ආයතනය මගින් සමීක්ෂණයක් කරලා තිබ්බනේ. සමීක්ෂණයක් කරලා ඒ සමීක්ෂණ තොරතුරු එළියට දාලා තිබ්බා. ඒ සමීක්ෂණ තොරතුරු වල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මහජන තෘප්තිමත් භාවය 75.5 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙලා මම දැක්කා. ඒක ඒ සම්බන්ධයෙන් මමත් JNC ලෝගයේත් අපි පෝස්ට් එකක් හදලා දැම්මා. එදාත් මම සංසන්දනයක් විදියට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්බන්ධයෙන් තිබ්බ මහජන තෘප්තිමත් භාවය සම්බන්ධයෙන් පර්සන්ටේජ් එකත් එක්ක ප්‍රශ්නයත් එක්ක ඒකත් එක්කම දැම්මා විපක්ෂ නායක දැන් විපක්ෂ නායක ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඒ සමීක්ෂණයට අදාළව දත්ත තොරතුරු ටිකක්. ඒක 26ක් හෝ 27ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි තිබ්බේ. කාටද අනුර කුමාර දිසානායක මහත්තයාට 75.5 තියෙද්දි. හරි. එතකොට හරි ලස්සන වැඩක් වුණා. අර මොකද ඒකාබද්ධ විපක්ෂයේද නෑ සුම්බුන් විපක්ෂය මම නම් කියන්නේ සුම්බුන් විපක්ෂයේ ඉන්න ප්‍රධාන පක්ෂ දෙකක් නේ ඉන්නේ. UMP එකයි ඇත්තටම ගත්තාම සජිත්ලගේ පක්ෂේ. හරිද? දෙකට කඩාගෙන රනිල් ගෙම්මෙන් වෙලා හරි ගියාට ඇත්තටම ඕක මේ දෙකක් නෙමෙයි මම නම් දකින්නේ. කමන්නේ අපි ගත්ත සජිත්ලගේ ඒ කණ්ඩායමයි ඊට අමතරව 2.5ට පහුගිය ඡන්දෙදි කඩා වැටිච්ච පොහොට්ටුව. නේ? ඊට කලින් බලයේ හොබෝපු කට්ටිය පොහොට්ටුව ඒ කට්ටියයිනේ. එතකොට ඒ සුම්බුන් විපක්ෂ සෙට් එක ඔය ප්‍රශ්න ටික දැකලා පොඩ්ඩක් කුලප් වුණා කලබල වුණා. හරිද? කලබල වෙලා ඉතින් කිව්වා මම දැක්කා සමහර විපක්ෂීය മന്ത്രിවරු ඒ වගේම තමයි සමහර මේ විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ මේ ලේකම්වරු. හරිද? මේ මමත් දන්න කියන අය සමහර අය. ඉතින් මම කමෙන්ට් එකනොත් කිව්වා මේ පොඩ්ඩක් ආයි හොයලා බලන්න කියලා. මොකද මේ ප්‍රශ්නත් එක්ක ඒගොල්ලෝ පටලවා ගැනීමක් කරා. ඉතින් ඒකින් මම දකින්නේ යාගේ දේශපාලන සාක්ෂරතාවය වගේම සාමාන්‍ය ගණිත දැනුම නේද? මේ ඕලෙවල් මට්ටමේ ගණිත දැනුමක් තිබ්බ නම් ඉතින් මේක තේරුම් ගන්න ප්‍රශ්නතේ කියන එක මේ ස්ටැට්ස් කරලා ඒලෙවල් වලට ස්ටැට්ස් කරලා නැත්නම් ඊට එහා විශ්වවිද්‍යාල මට්ටමේ ස්ටැට්ස් වලින් ඩිග්‍රියක් කරන්න ඕනේ නැහැ මේක තේරුම් ගන්න. සරල ගණිතය ඕලෙවල් දක්වා තියෙන ගණිතය දැනගත්තාම ඇති. ඔය මේ සංඛ්‍යානේ අවබෝධය තිබ්බම ඇති. ඒක තේරුම් ගන්න ඒකේ තියෙන මේ දත්ත ටික. ඉතින් ඒකෙදි ඒගොල්ලෝ පටලව ගත්තා කොහොමද මේක ඇත්ත වෙන්නේ මේක බොරුවක් නේද 75.5ක යාට තියෙද්දි අරයට 127ක් තියෙද්දි එතනම 100ට වඩා වැඩි ඉන්නේ ඒක කොහොමද වෙන්නේ වගේ එකක් පටලව ගත්තා. ඒ කියන්නේ ඒකට සරල අවබෝධයක් නැහැ. යම් සමීක්ෂණයක් කරනකොට සමීක්ෂණ වලට සාම්පල් ස්පේස් ගන්නවනේ නියති අවකාශ. ඒ නියති අවකාශ අරගෙන නියති අවකාශයන් ඇතුලේ තමයි ඒගොල්ලෝ සමීක්ෂණ රිසල්ට්ස් ගන්නෙ. ඒතකොට නියති අවකාශයත් තෝරගෙන ඒක සමීක්ෂණයක් කරනකොට සමීක්ෂණ ආයතනයක් විදිහින් මොකක්ද ආයතනය? ඒක ස්වාධීන ආයතනය 1966 විතර ආරම්භ කරපු ආයතන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය Center for Policy Alternatives ඒ ආයතනය මගින් කරලා තිබ්බේ. එතකොට මම කියන්න තොරතුරු ටිකක් මං ගාව තියෙනවා මේ එයාලා කොහොමද සමීක්ෂණය කරේ කියලා. සමීක්ෂණ කළ කාලය තමයි 2026 මැයි 2026 මැයි මේ මාස දෙකකට විතර කලින් 23 සිට ජුනි 18 දක්වා. ජුනි 18 කියන්නේ ගිය මාසේ. මැයි 23 ඉඳන් ජුනි 18 දක්වා වගේ කාලය දවස් කීයක් වගේද? මැයි 23 දවස් 25ක වගේ කාලයක් තුල ඒගොල්ලෝ මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. නීති ප්‍රමාණය අරන් තියෙන දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි. ඒක තමයි වැදගත්. දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1240 දෙනෙක් නියදියේ විදිහට අරන් තියෙනවා නීති අවකාශ විදිහට. එතකොට ඒගොල්ලෝ මේ සමීක්ෂණය කරද්දී සමීක්ෂණ කීපයක් එතන කරන්නේ. නීති අවකාශ කීපයක පුද්ගලයන් සම්බන්ධ කරගෙන. එතකොට අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අහන ප්‍රශ්නදී අහන්නේ හරි. ඔතුමා අරන් යන වැඩ පිළිවෙල ගැන තෘප්තිමත්ද නැද්ද? නැත්තම් ඒ ගැන අදහසක් නැද්ද? ඒතර කාණ්ඩ 3යි එතන තියෙන්නේ. එතකොට එතන 100% හැදෙන්නේ කාණ්ඩ 3යි. ඔව් තෘප්තිමත් 75.5යි. තෘප්තිමත් නැහැ. හරි 120යි හරි කීයක් හරි. 105ක් විතර හරි. ඒ ගැන අදහසක් නැහැ. ඒ ටික එකතු කරාම 100 එනවා. එක එක පටව ගන්න එපා මේ ගන්න සරල ගණිතය සම්බන්ධයෙන් තමයි ඇති ප්‍රශ්න හදලා තියෙන්නේ. ඊට පස්සේ ආයි තව ගණනුණු ගන්නවා කියලා සමීක්ෂණ කරනවා. ඊට අමතරව ඒගොල්ලෝ අහනවා තව නියදියකින්. ඒ කට්ටියකින් නෙමෙයි තව නියදියකින් අහනවා. නීති පාශයක් කරගෙන රයිට්. සජිත් ප්‍රේමදාස මහත්තයා සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන විපක්ෂ නායකයා විදියට ඔහුගේ වැඩ පිළිවෙල ගැන තෘප්තිමත්ද කොහොමද නැද්ද කියලා සජිබිනේ. එතකොට සමග ජනබලවේගය. එතකොට ඒ ගැන සම්බන්ධයෙන් එතකොට ඒ දෙන කෙනා දෙන්නේ තෘප්තිමත්ද ඔව් නම් ඔව් නැතනම් නැත අදහසක් නැත්නම් අදහසක් නැහැ. ඒ තුන එකතු කරාම 100% දෙනවා ඒ විදියට. ඒතර එතනින් තමයි ඔව් කියපුවයි ඉන්නේ එයා අහපු 100% ඔව් කියපුවයි ඉන්නේ 126ද 27ද ඒ වගේ ගානක්. හරිද? 130 වඩා අඩුයි. ඒතකොට 70ක ප්‍රමාණයක් නැහැ. සහ අදහසක් නැහැ කියපු අයත් යම් ප්‍රමාණයක් ඉන්නවා.
එතකොට ඒකවත් සේරුම් ගන්න බැරුව ඒක පටලවාගෙන මේ සමීක්ෂණය දැකලා කලබල වෙලා මල කෙලියයි තාම මේ NPP එකට තාමත් තවත් NPP එකට සහ අනුරකුමාර දිසානායකට ජනප්‍රසාදය තියෙනව නේද කියලා මේ ස්වාධීන ආයතනයකින් කරපු සමීක්ෂණයකින් එළිදරව් වෙලා නේද කියලා දැක්කහම කලබල වෙච්ච විපක්ෂ කට්ටිය ওই ගණන් ටික පටලවා ගත්තා. ඕක තමයි කාරණේ. ඉතින් මේ සරල ගණිතය කියලා දෙන්න මං ආවේ. මොකද ඕක ඕලෙවල් මට්ටමේ ගණන් වලට තියෙන එකක්. ඒක තමයි එකක් මට කියන්න ඕනේ වුණේ. ඉතින් ඔය වගේ පටලවා ගැනීම කරනවා. ඉතින් දැන් අපි ඉන්න සුම්බුන් විපක්ෂේ. හරිද? ඉතින් ඒක සාධාරණයි. මොකද අද වෙනකොට මම දැක්කා බණ්ඩාගාරේ මේ පහුගිය මාස 5 ඇතුළත මේ මාසේ වගේ වෙනකම් මාස 5 ඇතුළත පළවෙනි වතාවට 1970න් පස්සේ නේද 1970න් පස්සේ පළවෙනි වතාවට අතිරික්තයක් අරන් තිබ්බ බණ්ඩාගාරේ ඒ කියන්නේ අයවැය පරතරය ගත්තොත් අතිරික්තයක් හදාගෙන තිබ්බ පළවෙනි වතාවට. හැමදාම අපි අහලා තියෙන්නේ අතිරික්තය කියන වචනේ පවා අර මම දැක්කා ඇඩ්වොකාට් එකේ නේ ඇඩ්වොකාට් එකේ දරණාත් කියලා තිබ්බා අතිරික්තය කියන වචනේ පවා පැටලෙනවා. මොකද අපි අහලා තියෙන්නේම මේ අයවැය හිගේ තමයි අපේ දිවට හුරු අතිරික්තය කියන එක අපිට හුරුත් නෑ. ඒ තරම්ම අපිට ඒවා දුර වචන. නමුත් දැන් වෙද්දි මාලිබාව NPP ආණ්ඩුව මේ මට්ටමට රට ගෙනල්ලා තියෙනවා. තව ඉස්සරහට තව ගොඩක් අරන් යන්නත් තියෙනවා. ඒ නිසා තමයි ওই ජනප්‍රසාදය වැඩි වෙන්නේ. මිනිස්සු දන්නවා. මොකද මිනිස්සුන්ට අදහසක් තියෙනවා මිට කලින් තිබ්බ ආණ්ඩු, මිට කලින් කරපු උන්දලගේ කෙරුවාවල් ගැන මිනිස්සුන්ට හොඳ අත්දැකීමක් මතකයක් තියෙනවා. ඒ නිසානේ ඒගොල්ලෝ NPP එකට අනුරකුමාර දිසානායකට දුන්නේ. ඒතකොට දැන් වෙද්දි ඒගොල්ලෝ කොච්චර අවංකව මැදිහත් වෙලා මහන්සි වෙලා මේ තියෙන තත්ත්වය වෙනස් කරන්න මැදිහත් වෙනවාද කියන ඒගොල්ලන්ට පේනවා. ඒගොල්ලන්ගේ NPP ගේ ඇමතිවරු, ඒ වගේම ජනාධිපතිතුමා, ඒ වගේම අනිකුත් NPP ගේ ක්‍රියාධරයන්. ඉතින් ඒ නිසා මට විශ්වාසයි. ඒ කියන්නේ එකම කලකිරීම මිනිස්සුන්ගේ තියෙනවා නම් තියෙන අවංකව කතා කරොත් ඔය හොරු අල්ලන සම්බන්ධ ප්‍රශ්නේම තමයි. ඒ කියන්නේ ඔය එකපාර විපක්ෂී සහ ඔය සුම්බ විපක්ෂී තමයි නියෝජනය කරන්නේ හොරු බොහොමයක්. ඒ අයගේ කීප දෙනෙක් දැන් ඇතුළට ගිහින් තියෙනවා. සිරදඩුවන් ලැබිලා තියෙනවා. ගොඩක් අයගේ නඩු ඇහිමින් තියෙනවා. ඔය කෑ ගහන නාමල්ගේ පවා ක්‍රිෂ්ණ අඩුව යනවා. ක්‍රිෂ්ණ අඩුවේ තීන්දුව එන්න හොඳටම ළඟයි. මම හිතන්නේ මේ අවුරුද්ද අවසන් වෙන කලින් තීන්දුව එයි කියලා මට හිතෙනවා යන පේන විදියට. ඒක අධිකරණය තමයි ගරු අධිකරණය තමයි ඒක තීන්දුව දෙන්නේ. දෙන දවස් දාන්න නිසා තීන්දුව තීරණය කරන්නේ. අපි බලන්නේ මොකද ඒවා නීත්‍යානුකූලවනේ සිද්ධ වෙන්නේ. ඒතකොට මේ ආණ්ඩුව දෙන තවත් ආදර්ශයක් තමයි ඒක. ඒ කියන්නේ ආණ්ඩු බලය පාවිච්චි කළා අධිකරණයට බලපෑම් කරන්න යන්නේ නෑ. ඒවා ස්වාධීන ආයතන ඉදිරියට යන්න දෙනවා. එකම දේ ඒවා හරියට ක්‍රියාත්මක නැතිව සොයා බැලීම තමයි ඒගොල්ලන්ට කරන්න පුළුවන්. එහෙම නැතුව වැඩිහත් වීම කළා ඉක්මනට තීන්දුව දීපන් අපේ ඡන්දදායකයෝ සනසවන්න කියලා එහෙම වැඩිහත් වීම කරන්න. ඒකත් හොඳ ආදර්ශයක්. හරිද? අලුත් දේශපාලන සංස්කෘතියට දෙන හොඳ ආදර්ශයක්. ඉතින් එහෙම තත්ත්වයක් තුළ අර වගේ සමීක්ෂණ වාර්තාවක් එළියට ආවම ස්වාධීන ආයතනයකින් ওই විදිහට විපක්ෂයේ උදවිය කලබල වෙන එක ඉතින් අහන්නත් දෙයක් නෙවෙයි. එහෙනම් තවත් දවසක ආයි මේ වගේ තොරතුරු ටිකක් අරගෙන එන්නම්. ලයික් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් අපේ page එක ෆලෝ කරලා ෂෙයා කරලා අනිත් අයට ෆලෝ කරලා තියාගන්න කියන්න. තොරතුරු බෙදා හදාගන්න ඇත්ත තොරතුරු ඇති සැටියෙන් බෙදා හදාගන්න ජනතාව වෙනුවෙන් තොරතුරු බෙදා හදාගන්න JC log පිටුව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගිහලා එන්නම්. ජය වේවා.